සුබ දවසක්. මේ ඔබ වෙත ගෙනෙන්නේ ලෝකයේ විවිධාකාර වූ කාලගුණික විපර්යාසයන්ගේ සුවිශේෂී නිර්මාණයක් වන කුණාටු පිළිබඳ පුළුල් විස්තරයක් සහ ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුලි කුණාටුවේ වත්මන් තත්වය පිළිබඳවයි. කුණාටු නිසා වාර්ෂිකව සිදුවන ජල ගැලීම්, අතිවිශාල නිවාස හා දීපල හානි මෙන්ම එමගින් සිදුවන ජීවිත හානිද අතිමහත්ය. මේ නිසාම කුණාටු පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීම අද අපට අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉතිහාසයේ දෙස බලන විට මෙතෙක් ලොව සිදු වූ ප්‍රබලතම කුණාටුව ලෙස හැඳින්වනුවේ 1979 වසරේදී පිලිපීන ආශ්‍රිතව ඇති වූ ටයිෆූන් ටිප් නම් සුලි කුණාටුවයි. ප්‍රබලතම අවස්ථාවේදී පැයට කිලෝමීටර 305ක වේගයකින් හමා යන ලද මෙම ඡණ්ඩ මාරුතය කිලෝමීටර 2220ක විශ්කම්භයකින් යුක්ත වූ බව වාර්තා වෙනවා. මෙයින් ඉතා විශාල ජීවිත හා දේපල හානියක් සිදු වූ බව අප අමතක නොකළ යුතුය. කුණාටු පිළිබඳව අධ්‍යයනයේදී ඒවා ඇතිවන ප්‍රදේශ අනුව වෙනස් වූ නම් වලින් හඳුන්වා දෙනු ලබනවා. හරිකේන්ස් උතුරු ඇට්ලාන්ටික සාගරය සහ ඊසාන දිග පැසිෆික් කලාපයේ ඇතිවන කුණාටු. සයික්ලෝන්ස් ඉන්දියන් සාගරය සහ දකුණු පැසිෆික් කලාපයේ ඇතිවන කුණාටු. ටයිෆූන්ස් වයඹ දිග පැසිෆික් කලාපයේ ඇතිවන කුණාටු. එකම කලාපයක වරකට කුණාටු එකකට වඩා ඇතිවිය හැකි බැවින් ඒවා වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම සඳහා නාමකරණයන් සිදු කරනවා. එනම් වසරේ මුලින්ම ඇතිවන කුණාටුව ඉංග්‍රීසි A අකුරෙන් ආරම්භ වන ලෙසද, ඉන්පසු ඇතිවන කුණාටුව B අකුරෙන්ද යනාදි වශයෙන් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර වින්‍යාසය අනුව මෙම නාමකරණය සිදුවීම විශේෂයි. දැන් අපි ශ්‍රී ලංකාවේ වත්මන් තත්වයට බලපෑ දිට්වා කුණාටුව පිළිබඳ අවධානය යොමු කරමු. මෙම සුලි කුණාටුව බෙන්ගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ලෙස ආරම්භ වී සුලි කුණාටුවක් දක්වා තීව්‍ර විය. ඒ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරමින් මේ වන විට නොවැම්බර් 29 දිනට ත්‍රිකුණාමලයට දකුණු දෙසින් මුහුදු ප්‍රදේශයේ කේන්ද්‍රගත වී ඇතැයි වාර්තා වෙනවා. දිට්වාගේ ප්‍රධාන බලපෑම වූයේ වාර්තාගත අධික වර්ෂාවයි. රටේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200ක් ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබුණා. එහි ප්‍රතිඵලය වූයේ කැලණි ගඟ සහ අත්තනගලු ඔය වැනි ප්‍රධාන ගංගා පිටාර ගෙලිමෙන් කොළඹ ඇතුළු පහත් බිම් දැඩි ලෙස ජලයෙන් යටවීවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා අනුව ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ සංඛ්‍යාව මේ වන විට 123ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දහස් ගණනක් අවතැන් වී ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. කුණාටු මිනිසාට භෞතික හා ජෛවීය වශයෙන් අහිතකර බලපෑම් ඇති කළත් අපේහි වැදගත් කාර්යභාරය අවබෝධ කර ගැනීම වැදගත්. ගංගා හා ජලාශ සඳහා පිරිසිදු ජලය ලබා දීම, ගෝලෝක උෂ්ණත්වය පාලනය කිරීම, මිහිමත ජීවිය පවත්වාගෙන යාමට උපකාරී වීම සහ මත්ස්‍ය සම්පත් වර්ධනය සඳහා ඉවහල් වීම වැනි ඊතා වැදගත් කාර්යයන්ද මෙම කුණාටු මගින් සිදු කරනවා. අවසාන වශයෙන් දිට්වා ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් පවතියද එහි අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින්න සහ සියලු ආරක්ෂිත පියවර අනුගමනය කරන්න. මෙවැනිම වැදගත් තොරතුරු සමගින් නැවතත් ඔබ හමුවට එන්නම්. ඔබට සුබ දවසක්.